ඉතින් කොහොමද යාළුවනේ මම අද ඔයගොල්ලන්ට ගොඩ කාලයකට පස්සේ ඔන්න සුපිරි වීඩියෝ එකක් ගෙනලා තියෙනවා. ඔයගොල්ලෝ දකින්න ඇති මොකද්ද වීඩියෝ කියලා. මම මේ thumbnail එකේ දාලා තිබ්බ විදිහට ඔයගොල්ලෝ දකින්න ඇති ෆොටෝ ටික සුපිරිට එඩිට් කරලා තියෙනවා. ඒ එඩිට් කරන්න යන්නේ පොඩි ප්‍රමාණයක් තප්පර දෙක තුනක් යන්නේ. මේකට අපිට එක ඇප් එකක් ඕන වෙනවා. මම කියලා දෙන්නම් මොකද්ද මේ ඇප් එක. අපි කොහොමද මේක ලේසියෙන් එඩිට් කරගන්නේ කියලා. මේ ෆොටෝ ඕන ගානක් දාලා ඔයගොල්ලන්ට කැමති විදිහට එඩිට් කරගන්න පුළුවන්. AI එඩිට් එකක් වගේ මේක සුපිරි. අපි පළවෙනිට කරන්න ඕනේ මේකට ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න තියෙන්නේ. මේ ඇප් එක ඔයගොල්ලෝ දන්නවා ඇති සමහරට. මේ ඇප් එකේ නම InShot. මම ප්ලේ ස්ටෝර් එකේ ගිහිල්ලා ඔන්න සර්ච් කරලා පෙන්නන්න. මම ඩවුන්ලෝඩ් කරලා තින්නේ. InShot එක මෙන්න මේ විදිහට ඉන්ස්ටෝල් කරා. මෙතන අප්ඩේට් එකක් තියෙනවා. ඒක පස්සේ දෙන්න මම ඔයගොල්ලන්ට ඇප් එක නිකන් ගිහින් පෙන්නන්න. ඇප් එක ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. දැන් ඇප් එකට ගිහුවම අපිට මෙන්න මේ වගේ වීඩියෝ හදන්නයි ෆොටෝ හදන්නයි කොලාජ් හදන්නයි කියනවා. මෙන්න මේ කොලාජ් එකෙන් තමයි අපි මෙන්න මේ ෆොටෝ එක සුපිරියට හදාගන්නේ. මේ කොලාජ් කෙනෙකුට ටච් කරලා තියෙනවා AI blend කියලා. මැද තියෙන එක AI blend කියලා එකක් තියෙනවා. මම මේ ඊතලෙන් පෙන්නන ඔයගොල්ලන්ට. ඉන්නේ AI blend කෙනෙකුට ටච් කරගත්තාම මෙන්න මේ වගේ අපිට ෆොටෝ එකක් සිලෙක්ට් කරන්න එනවා ෆොටෝ ටික. මම මේකට ෆොටෝ කැමති ඔයගොල්ලන්ට 12ක් වගේ ෆොටෝ දාගන්න පුළුවන්. ෆොටෝ දෙකක් 12ත් අතර දාගන්න පුළුවන් කියලා එනවා. මම මේකට ඔයගොල්ලන්ට ෆොටෝ ටිකක් දාලා පෙන්නන්නම්. ඒකේ ගොඩක් දැම්මම ලස්සනයි පොඩ්ඩක් 3ක් 4ක් දැම්මම ලස්සන තියෙනවා. ඔයගොල්ලන්ට ෆොටෝ ටිකක් දාලා පෙන්නන්නම් නිකන් මේකට. අතන විදිය කොහොමද කියලා. මෙන්න මේ විදිහට ෆොටෝ ටිකක් සිලෙක්ට් කරගන්නවා. ෆොටෝ මම ෆොටෝ 7ක් 8ක් වගේ සිලෙක්ට් කරලා පෙන්නන්න. ෆොටෝ 7ක් සිලෙක්ට් කරගත්තා. ඊට මේ ටික් එක මේකක් තියෙනවා. ඒ ටික් එක උඩ ටච් කරගන්නවා. ඊපස්සේ මෙන්න මේ විදිහට අපිට ෆොටෝ එක AI එකේ හැදුන ලස්සනට. මෙතනින් අපිට මේ යටින් තෝරන්න තියෙනවා මාරු කරන්න පුළුවන් මේ ලස්සනට. ෆොටෝ වල ලොකුවට පේන විදිහට මැදට දාන්න පුළුවන්. එක එක ෆොටෝ දාන විදිහට ස්ටයිල් එක වෙනස් මෙතන. ෆොටෝ දාන ප්‍රමාණය අනුව කැමති ගානට ඔයගොල්ලෝ මෙන්න මේව ගාන හදාගන්න පුළුවන් කියලා එහෙම අති වෙනස් කරගන්න පුළුවන්. ෆොටෝ එක තියෙන තැන වෙනස් කරගන්න පුළුවන්. ඔහොම මම අතින් අල්ල ටච් කරලා එහා පැත්තට දාලා ෆොටෝ එක එක වගේ වර්ග තියෙනවා. ලස්සනට හදාගන්න පුළුවන් ෆොටෝ දාන ප්‍රමාණය අනුව. මම මේ තව එකක් මෙන්න මේ විදිහට දාන්න පුළුවන් දෙන එක. මේ විදිහට ෆොටෝ ලස්සනයි කියලා හිතනවා මම මේ විදිහට හදලා පෙන්නන්න. දැන් මේකෙල්ල මැද තියෙන බෙන් කියලා එකක්. එන්නේ එක ටච් කරලා අපිට මේ අඩු වැඩි කරගන්න දෙනවා. ඒක වැඩි කරද්දි මේ අර මික්ස් වෙන එක වැඩි වෙනවා මේ. මික්ස් වැඩි වෙලා ලඟ වෙනවා. මේක අඩු කරද්දි මික්ස් එක අඩු වෙනවා මේ. මේ නෝමල් කොලාජ් එකක් වගේ. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් මට්ටමින් තියාගන්න. ඒක ලස්සන සාමාන්‍ය ගණන් තියාගන්න. මෙතන අපිට යටින් හදන්න පුළුවන්. හරි ඒක නම් එච්චර අවුල් දෙහිඳ බේසික් එකෙන් තියාගෙන මේ ගණන් තියාගන්න. මේ ප්‍රමාණය මෙතනින් අපි සිලෙක්ට් කරගන්න පුළුවන්. කොයි ගානට ෆොටෝ එක ඕනේ කියලා. කැමති ගානකට ෆොටෝ එක හදාගන්න පුළුවන්. මේ නෝමල් ගානට හදාගත්තා. මේක දැන් ෆොටෝ මෙතනින් අල්ලලා එහෙම පාත් කරලා ෆොටෝ හදාගන්න පුළුවන්. මෙහෙම තැන මාරු කරලා හදාගන්න පුළුවන්. මේ ෆොටෝ එක මේ මෙතෙන් දාන්න පුළුවන්. එතකොට මේ ෆොටෝ දෙක මාරු වෙනවා. මේ ෆොටෝ එක ලොකු කරන්න පුළුවන් පොඩි කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට ලේසියෙන් විනාඩියක්වත් යන්නේ නැහැ. මේ ෆොටෝ එක හදාගන්න වෙන විදිහට සුපිරියට හදන්න පුළුවන්. මේ ෆොටෝ එක රීප්ලේස් කරන්න පුළුවන්. මෙතෙන් ඕන විදිහට ඩිලීට් කරලා ඕන. මම මේ විදිහට ෆොටෝ එක හදාගත්තා. දැන් මේ එක්ස්පෝර්ට් කෙනෙකුට ටච් කරගෙන අපි ෆොටෝ එක මෙන්න මේ විදිහට ඉතින් පස්සේ සේව් කරගන්නවා. මේ ඇඩ් එක ප්ලේ වෙනවා පොඩි. ෆොටෝ එක ඊට පස්සේ අපි සේව් වෙනවා. මම මේ විදිහට ඔයගොල්ලන්ට ගැලරියට ගිහින් පෙන්නන ඔන්න මේ විදිහට ෆොටෝ සේව් වුණා ෆොටෝ එක. ලස්සනට තියෙනවා. ඔයගොල්ලෝ DP දාන්න වගේ ඔන්න ලස්සනට හදාගන්න පුළුවන් ෆොටෝ එක මේ විදිහට සුපිරියට. මම හිතනවා මම කියලා දුන්න විදිහ ඔයගොල්ලන්ට සුපිරියට තේරෙන්නේ නැති කියලා. මේක පොඩි වැඩයි තියෙන්නේ. ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඒකෙල්ල ෆොටෝ ටික සේව් කරලා දාගෙන සුපිරියට හදාගන්න තියෙන්නේ.
වීඩියෝ එක හොඳයි කියලා හිතනවා යට තියෙන ලයික් බටන් එක ප්‍රෙස් කරලා වීඩියෝ එක ලයික් කරන්න මේ වැදගත් වෙයි කියලා හිතනවා යාළුවන්ට ෂෙයා කරන්න channel එක subscribe කරලා notification button එක all දාලා තියාගන්න මගේ වැදගත් වීඩියෝ එකක් අලුතෙන් දැම්මහම ඔයගොල්ලෝ ළඟටම ගෙන්න ගන්න පුළුවන් එන්න මම අතට ගිහින් එන්න මේ වගේ සුපිරිම වීඩියෝ එකකින් ආයෙත් හමු වෙනකන් ඔයගොල්ලන්ට සුබ දවසක්